සද්දබද්ද අඩු අප්ප සද්දානේ සද්දබද්ද කලබල අඩු බෙහෙවින් නිශ්ශබ්ද අප නිගෝසානේ අනවශ්‍ය ගෝසා නැති පිජන වාතානේ තද්ද බල නපුරු හුලං හමන්නේ නැති මනුස්ස රාහසේ යකනේ මිනිස්සුන රහස් කතා කරන්න හොඳ සෙනග නැති කාත් කවුරුවත් නැති රහස් කතා කරන්න හොඳ පටිසල්ලාන සාරුප්පානේ දෙන්නෙකුට කතා බහ කර කර ඉන්න තොරතුරු පිරිසඳර කතා කරන්න ගැලපෙන මේ වනසෙනසුන් දකින රජුරවන්ට බුදුහාමුදුරු මතක් වුණා බුදුහාමුදුරුත් මේ වගේ තැන්වල වැඩ ඉන්නව නේද කියලා තමන් එක්ක ආපු දීඝකාරා නැමැතිට කතා කරපු රජතුමා ඇහුවා කොසල් රජුරෝ බුදුහාමුදුරු දැන් වැඩ ඉන්නේ කොහෙද මේ ළඟ ඉන්නේ මේද තලුම්ප කියලා නියම් ගමක් තියෙනවා මේ ශාක්‍ය ජනපදේ මෙතන ඉඳලා යොදුන් 3යි තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේද තලුම්ප නියම් ගමේ වනසෙනසුනක වැඩ ඉන්නවා අද දවස ඇතුළත යන්න පුළුවන් මාත්‍යවරයා කිව්වා දැන් කොසල් රජුරෝ ලස්සන යස්සන යාන වාහන වලින් භද්‍රානි යානානි යෝජාපෙත්වා සපිරිවරින් මේද තලුම්ප නියම් ගමට දීඝකාරා නැමැතිතුමත් එක්ක ලඟ වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනටම යානවලින් යන්න බැහැ වාහනවලින්. යා හැකි තරම් ගිහින් ඊටු ටික පත්තිකෝ ආරාමම් පාවිසි කරන රජුරෝ පයිම ගියාලු එලෙට. රජවරු පයින් දුර බැහැර යනවා අපි අහලා නැන්නේ වෙඩි. මේ වනසෙනටුසනට රජුරෝ ලං වෙනකොට අභෝකාසේ අභ්‍යාවකාසේ එලි මහනේ භික්ෂුන් වහන්සේලා සක්මන් කරනවා සමහරු භාවනා කරනවා සමහරු එලි මහනේ මලුපෙත්පන් අමදිනවා රජුරෝ මහා හුඟක් කාම්දුරු කිට්ටුණා සෙනසුනේ ඉන්න හාමුදුරුන්ගෙන් ඇහුවා මේ හිටපු භික්ෂුන් වහන්සේලාගෙන් මං ආවේ බුදුහාමුදුරු බොන ගහෙන්නයි බුදුහාමුදුරු වැඩ ඉන්නේ කොහෙද කියලා ඇහුවා. මේ විශාල සෙනසුනක් බව පෙනෙන්නේ. බොහොමයක් කුටි එතන තියෙන්නේ නැති. එක නමක් කිව්වා අර පෙනෙන කුටියේ බුදුහාමුදුරු වැඩ ඉන්නවා. දොර වහලා ඇති. එතන දොර වහලා ඇති. බුදුහාමුදුරු ඇතුලේ වැඩ ඉන්නවා. රජතුමනි ඔබ යන්න. වැඩි කලබලයක් නැතුව හිමින් තැම්පත්ව නිශ්ශබ්දව සංවරව ඉක්මන් නොවේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කුටියේ ආලින්දයට ස්තෝප්පුවට ගොඩ වෙන්න ආලින්දයට කලබල නැතුව යන්න කලබල නැතුව කොහෙන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන ස්තෝප්පුවට ගොඩ වෙන්න අර කුටියේ ගොඩ වෙලා උක්කෝසිත වග්ගලන් ආකෝටෙහි උගුර පාදන්න කිව්වා එක පාරටම ගිහින් දොර අරගෙන ඇතුළට යන්නේ නැහැ කියන එක කිව්වේ. එහෙම කිව්වේ නැහැ. එහෙම කියුණා. එක සැරේම ගිහින් හදිස්සියට කලබලෙට දොර අරගෙන කෙනෙක් ඉන්න තැනකට එහෙම යනවද? ගෙදරකට, කාර්යාලයකට, වෙහෙරකට, පන්සලකට එහෙම ඇතුල් වෙන්නේ නැහැනේ. මිනිස්සෙක් හැදිච්ච කෙනෙක්. චාරිත්‍ර සිරිත් දන්න කෙනෙක්. උගුර පාදන්න කිව්වා. 3 සැරයක් උක්කෝසිට්වා. එළියේ ඉඳගෙන වහලා තියෙන කුටියේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන උගුර පාදන්න. අග්ගලන් ආකෝටෙහි දොරේ අගුල යතුරු තියෙන තැනට තට්ටු කරන්න කිව්වා ඇඟිල්ලෙන්. රජුරෝ ගියා. අර දුන්න උපදේශ අනුව රජුරන්ට හරි සතුටකුත් ඇති වුණා. මගේ රාජධානිය මම පනවපු නැති නීති මම නොදන්න සිරිත්නේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල් වල තියනවානේ. මට හිමින් යන්න කිව්වා කලබල නැතුව ආලින්දයට ගොඩ වෙන්න කිව්වා. මට මේ හාමුදුරුවෝ 3 සැරයක් උගුර පාදන්න කියලා. මට කිව්වා අගුලට හිමින් තට්ටු කරන්න කියලා. බුදුහාමුදුරුවෝ දොර අරීවි කිව්වා. රජුරෝ තමන් බැඳගෙන හිටපු නලල් පට ගැලෙව්වා. මගුල් කඩුවත් අතට ගත්තා. දීඝකාරා නැමැතිතුමාට ළඟ හිටපු මගුල් කඩුවයි නලල් පටයි දුන්නා. ඇමතිතුමා හිතුවා දැන් බුදුහාමුදුරුවෝ රජුරෝ මොකක් හරි රහසක් කතා කරන්න හදන්නේ. මම මෙතන ඉන්නේ ඒක හොඳ නැහැ. රජුරුවන්ගේ රහස් තියෙන්න ඕනනේ. තියෙන්න ඕනේ.
බුදුහාමුදුරුවොත් එක්ක දෙන්න මොකක් හරි ලොකු රහසක් කතා කරන්න හදන්නේ. ඇමතිතුමා ඇතුළට ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ආලින්දයට ගොඩ වුණ සුද්ධෝදන රජුරෝ උගුර පාදලා අර කිව්ව හැටියට 3 සැරයක් දොරට තට්ටු කළා. බුදුහාමුදුරුවෝ දොරටුව විවෘත කළා. කුටියේ දොර විවෘත වුණ හැටියෙම ඇතුළු වෙච්ච රජුරෝ වැඳ වැටුණා බුදුහාමුදුරන්ගේ සිරිපතුල් ඉදිරිපිට. සිරිපතු සිඹිමින් මිරිකමින් වඳින්න පටන් ගත්තා. බුදුහාමුදුරනේ මම මහ රජුරෝ කොසල් රජුරෝ මම කොසල් රජුරෝ කියලා කිය වඳින්න පටන් ගත්තා. සිරිපතු සිඹිමින් මිරිකමින් විශාල ඇල්මකින් ගෞරවයකින් සැලකිල්ලකින් ශ්‍රද්ධාවකින් රජුරෝ බුදුන් ඉදිරියට වැඳ වැටුණා. දරු පැටියෙක් වගේ. හරි නිර්හංකාර අනතිමානීය. බුදුහාමුදුරුවෝ රජුරන්ට කතා කළා. මොකද රජතුමනි මෙච්චර විශාල සැලකිල්ල. මෙච්චර විශාල ගෞරවයක් මොකද? එතෙන්දි කොසල් රජුරෝ කාරණා 7ක් කිව්වා. තමන් මේ සසුනේහි පැහැදීමට මේ දැවැන්ත යෝධ ආධ්‍යාත්මික ගෞරවය තමන්ගේ හිත් හදවත්වල ගොඩ නැගීමට තුනුරුවන්ට තියෙන ඇල්ම හේතු වෙච්ච කාරණා 7ක්. බුදුහාමුදුරනේ මා තුළ සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා මේ අපේ බුදුරජාණන් වහන්සේ සත්තකින්ම හැබැවින්ම සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ ධම්මෝ උන්වහන්සේ දේශනා කළ මේ සපර්යාප්තික නවලෝකෝත්තර ධර්මය ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උන්වහන්සේගේ ශ්‍රාවක ආර්ය මහා සංඝරත්නය සුප්‍රතිපන්නයි කියන මේ තුනුරුවන් පිළිබඳ සූවිසි ගුණ මනසිකාරය සහිත සද්ධාව මා තුළ ඇති වුණේ හොඳ අවබෝධයක් පදනම් කරගෙන. මා තුළ ධර්මාන්වයක් තියෙනවා, හොඳ අවබෝධයක් තියෙනවා මේ තුනුරුවන් ගැන. එහෙම කියලා කාරණා 7ක් කිව්ව. මේ සද්ධාව මේ අවබෝධයේ පදනම් කරගත් පැහැදීම නිකම් බොළඳ මෝඩ පදනමක් නැති අවිචාරවත් අන්ධ විශ්වාසයක් පැහැදීමක් නෙවෙයි. කාරණා දැනකනේ කාරණා 7 රජුරු කිව්වා. තමන් සසුනේහි පැහැදීමට ශ්‍රද්ධාව ජනිත වීමට මේ විශාල ගෞරව භක්තිය ඇතිවීමට තුඩුදුන් කාරණා 7. පළවෙනි එක බුදුහාමුදුරනේ මම රජ කෙනෙක් නෑ. මම මේ රටේ ඉන්න අන්නේ මහාන බමුණන් ගැන දන්නවා. තමුන්නාන්සේගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා ගැන තමුන්නාන්සේ ගැනත් මම දන්නවා බුදුහාමුදුරනේ. ඔය පළවෙනි කාරණේ මේ කියන්නේ. අන්‍ය ශාසනවල මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ කාලේ ඉන්න රජුරෝ කියනවා එවකට ඉන්දියාවේ හිටපු මේ ශ්‍රමණ බ්‍රාහ්මණ මහාන බමුණෝ මේ ඇත්තන් ළඟ පිරිසිදු පිරිපුන් අංග සම්පූර්ණ පිරිසිදු පිරිපුන් බ්‍රහ්මචර්යාවනේ මහානකමේ පළවෙනි ලකුණ පැවිද්දේ. දැන් මේ ඇත්තොත් අද මේ අබ්‍රහ්මචර්යා වේරමණී කියන ශික්ෂාපදයේ සමාදන් වෙලා එක්තරා අතකින් මේ පැවිද්දෝ වගේ එක දවසක් ගත කරන්නටනේ සූදානම. පැවිදි සීලයට අයිති ශික්ෂාපද කීපයක් තියෙනවනේ. 8 සීල් වල අෂ්ටාංග සීලේ විකාල භෝජනා වේරමණී උච්චාසයන මහාසයන වේරමණී එහෙම ජාත රූප රජත පටිඝහන වේරමණී දස සීල් වල තියෙන මාලා ගන්ධ විලේපන වේරමණී ඔහොම භික්ෂු සීලයේ ඇතුළත් ශික්ෂාපද ගණනක් මේ ප්‍රතිපත්ති හුඟක් මේ 8 සීල් වල තියෙනවා. ඉතින් රජුරෝ කියනවා බුදුහාමුදුරනේ මේ රටේ මේ තවුස් ජීවිත පැවිදි ජීවිත ශ්‍රමණ ජීවිත බ්‍රාහ්මණ ජීවිත ගත කරන අය කිසිවෙක් දිවි ඇති තාක් යාව ජීව වශයෙන් බ්‍රහ්මචර්යාව රකින්නේ නැහැ. බ්‍රහ්මචර්යාව යාව ජීව වශයෙන් රකින්නේ නැහැ. යාව ජීව වශයෙන් කියන්නේ ප්‍රාණ පරිත්‍යාග කොට කියන්නේ පණ තියනකම්. මේ සීලේ
සීලේ පැවිද්ද වෙනුවෙන් පණ ජීවිත ප්‍රාණය පරිත්‍යාග කරමින් දිවි ඇතිතාක් බ්‍රහ්මචර්යාව රකින්න පැවිද්ද මම දකින්නේ නැහැ බුදුහාමුදුරනේ. බොහෝ දෙනෙක් 10 අවුරුද්දයි මේ තාපසකම පැවිදිකම ශ්‍රවණ බ්‍රාහ්මණ පිළිවෙත බ්‍රහ්මචර්යාව. සමහරු 10 අවුරුද්දයි 20 අවුරුද්දයි නැත්නම් 30 අවුරුද්දයි. පණ තියනකම් විතරක් පණ තියනකම් මේ ප්‍රාණ පරිත්‍යාග ඇතිව ආපාන කෝටිකං යාව ජීවං අංග සම්පූර්ණ අඩුපාඩුවක් නැති කේවල පරිපූර්ණම් පරිසුද්ධං අතිශයින් පිරිසිදු සීල ගුණය බ්‍රහ්මචර්යාව රකින්නේ මේ සම්බුද්ධ ශාසනයේ වික්ෂුන් වහන්සේලා. තමුන්නාන්සේගේ ශාසනයේ මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන අය යාව ජීව බ්‍රහ්මචර්යාව රකින්න ඕන තරම් මම දකිනවා. ප්‍රාණ පරිත්‍යාගයකට මම මේ ගැන හුඟක් පැහැදුනා කිව්වා. මේ දැකලා මට කුසල රජු මේ ත්‍රිවිධ රත්නය අසුරු කිරීමෙන් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අසුරු කිරීමෙන් ලබාපු අත්දැකීමක් මේ කියන්නේ. මේ නිසා තමයි බුදුහාමුදුරනේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මය සවක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියන අවදිකම මට ඇති වුණේ. ඒ අවදිකම මුඩ ඇති වෙච්ච සද්ධාාවක් රජුරවන්ට තියෙන්නේ. ඔය පළවෙනි කාරණය. දසවස් 27 පමණක් පැවිදි වෙ ඉඳලා පස්සේ ගිහි බවට පත් වෙලා බ්‍රහ්මචර්යාව අත්හැරලා පස්කම්සව විඳින පැවිද්දම් බහුල සමාජයේහි මම දකිනවා තමුන්නාන්සේගේ ශාසනයේ බෙහෙවින් වැඩ ඉන්නවා දිව්‍ය අතීතාක් මහානදම් පුරන බ්‍රහ්මචර්යාව රකින්න ශ්‍රාවකයෝ. මේ ගැන මම පැහැදුනා කිව්වා. දෙවෙනි කාරණේ කුසල රජු බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කියපු කාරණා 7න් දෙවෙනි එක. බුදුහාමුදුරනේ මේ මම දකිනවා මේ රටේ ශාස්ත්‍රීය පඬිතුයෝ ඉන්නවා, බ්‍රාහ්මණ පඬිතුයෝ ඉන්නවා, ගෘහපති පඬිතුයෝ ඉන්නවා, ශ්‍රමණ පඬිතුයෝ ඉන්නවා. මේ දැනුගත් පඬිවරු මහා පිරිස් පිරිවරාගෙන නොඑක් විදිහෙන් වාද විවාද කරමින් ඇවිදිනවා. නිත්‍යාත්මයක් තියෙනවා කියලා සමහරව වාද කරනවා. සාස්වතයි ලෝකය කියලා. සමහරව එහෙම නිත්‍යාත්මයක් නැහැ කියලා. පින්පව් ඇත කියලා හිතලා කියලා කර්ම විපාක පිළිගැනීමෙන් වාද කරනවා. කර්ම විපාක නැහැ කියලාත් වාද කරනවා. මෙන්න මේ මහාන බමුණෝ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා. මම නොඑක් අවස්ථාවලදී බුදුහාමුදුරනේ මම දැකලා තියෙනවා. යම් තැනකට ගමකට නියම් ගමකට බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා ආරංචි වුණාම මේ පඬිවරු කලින් රැස් වෙනවා. තේ පඤ්ඤං අபிසංකරන්ති බුදුහාමුදුරනේ මේ ඇත්තෝ කලින් ප්‍රශ්න හදනවා. හෙට අසුවල් ගමට බුදුහාමුදුරු වඩිනවා. අපි එහාට යන්න ඕනේ. මේ ප්‍රශ්න අහමු. සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්න වලට මෙහෙම උත්තර දුන්නොත් මෙහෙම උත්තර දුන්නොත් මෙහෙම අහමු. එහෙම උත්තර නොදී ඔහොම උත්තර දුන්නොත් අර එහෙම අහමු. අර එහෙමත් නැතුව ඔහොමත් නැතුව එහෙම උත්තර දුන්නොත් මෙහෙම අහමු කියලා ප්‍රශ්නයි උත්තරයි හදාගෙන බෙහෙවින් සූදානම් පිට. කලින් සූදානම් වෙලා බුදුහාමුදුරුව වට්ටන්න පරද්දන්න මේ පඬිවරු බුදුහාමුදුරුව වැඩ ඉන්න තැනට යනවා. මම දන්නවා බුදුහාමුදුරනේ දහස්වර මම දැක්කදී රජුරු කියනවා. පඬිවරු ඈතින් එනකොට බුදුහාමුදුරුව කතා කරනවා ආයිබෝන් එන්න. සුදුසු තැන්වල පාටි වෙන්න. ධම්මියා කතා සම්දස්සත්වා සමුත්තේජිත්වා සම්පාසෙත්වා දැහැමි කතාවෙන් මේ අත්තන්ගේ හිත් සනසලා සතුටු කරලා ප්‍රබෝධමත් කරලා බුදුහාමුදුරුව මේ අත්තන්ට බණ කියන්නේ. අන්තිමේදී තේ පඤ්ඤම් පුච්චිතුන් අසක්කොන්ති ප්‍රශ්න අහන්නට හයිය නැතු වෙනවා හිතේ. ඒක ප්‍රශ්නයක්වත් කවුරුවත් අහන්නේ නැහැ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේගේම ශ්‍රාවකයෝ වෙලා බුදුහාමුදුරන්ගේම ගෝලෝ වෙලා වාද කෙරිල්ල පැත්තකට දාලා බුදු ගුණ කියමින් දහම් ගුණ කියමින් රහත් ගුණ කියමින් මේ වාදයට එන ඇවිදින්නේ මේක දැකලා මට ලොකු පැහැදීමක් ඇති වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මය ස්වකහාතයි සංඝ රත්නය සුප්‍රතිපන්නයි කියන මේ අවදිකම මට තියෙන්නේ තවත් කාරණයක් තමයි කිව්වා. වාදයට එන එක ගැටෙන්නේ නැතුව හැප්පෙන්නේ නැතුව දැහැමි කතා බහෙන් කරුණා මෛත්‍රියෙන්
ඕම් පිළි අරගෙන උන්ට ධර්ම අවවාද දීලා හික්මවන හැටි දැකලා සංසුන් කරන හැටි දැකලා මගේ ලොකු පැහැදීමක් ඇති වුණා. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි එක බුදුහාමුදුරනේ මං බොහෝ ආරාමවල යනවා රජුරු කියන්නේ කොසල් රජුරු. නොඑක් මහාන බමුණෙන් තැන්වල යනවා. මේ අන්නේ තීර්ථක මහාන බමුණන් ඉන්න අසපු ආරාමවල ගියාම මං දකිනා බුදුහාමුදුරනේ සමහර පැවිද්දන්ගේ ඇස් ගිලා බැහැලා. ඇස් ගිලා බැහැලා. නාර මතු වෙලා. ඇඟ පඳු පහ ගැන්විලා ශරීරය. දි รา පත් වෙලා කෙට්ටු වෙලා කුෂ වෙලා. හරි අප්‍රසන්නයි. කටුක වෘත සමාදන් වෙලා සමහරු. අත්ත කිලමතාන යෝග. නිසි විදිහට ආහාර ගන්න නැතුව, නිසි විදිහට වස්ත්‍ර පරිහරණය නොකර, නිසි විදිහට නිදාගන්නේ අවදි වෙන්නේ නැතුව කටුක ජීවිත ගත කරලා මේ තාපසයෝ සමහර බුදුහාමුදුරනේ වැහැරිලා හොඳට දකින් නැත්තන්ට තව සැරයක් බලන්න හිතෙන්නේ නැහැ. දුටු කෙනෙකුට නැවතත් හැරිලා බලන්න හිතෙන්නේ. හරි අප්‍රසන්නයි. මං ඒත්තන්ගෙන් අහනවා බුදුහාමුදුරනේ මොකද වුනේ කියලා. මහරජතුමනි අපිට පරම්පරාවෙන් එන අසනීප තියෙනවායි කියලා සමහරු කියනවා. කුල රෝග ඇතයි කියති. ඒත් බුදුහාමුදුරනේ තමුන්නාන්සේගේ ශාසනයේ මේ ඉන්න ශ්‍රාවකයෝ, මේ පැවිද්දෝ, මේ භික්ෂුන් වහන්සේලා හරි ප්‍රියමනාපයි. හරි ප්‍රසන්නයි. හොඳට කෙස්ටවුල් බාලා උදග්ග දග්ගා අපි පීනිතේන්ද්‍රියා ඔද වැඩි සිත් ඇතිව බොහෝමත්ම ප්‍රීතියෙන් හරිම සතුටෙන් හරිම ප්‍රසන්නව හරිම ප්‍රියමනාපව බොහෝම තුටු පහටුව කොට පහට්ටේ දුටු ඇත්තන්ට තව සැරයක් බලන්න හිතෙන ප්‍රියමනාප ලස්සන පැවැත්මක් ඇති බොහොම නිස්කලංක තැන්පත් ප්‍රියමනාප පැවිද්දෝ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රසන්න ප්‍රියශීලීකම රජුරෝ කිව්වේ. ඒ ගැනත් මම බොහ පැහැදුණයි කිව්වා. මේ දැකලත් මට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාක්ඛාතයි සංඝරත්නය සුපටිපන්නයි කියලා අවදිකමක් ඇති වුණා කිව්වා. ඔය කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කිව්ව තුන්වෙනි කාරණය. හතරවෙනි එක කොසල් රජුරෝ කියන බුදුහාමුදුරනේ මම රජ කෙනෙක්. මම නඩු අහනවා. මං උසාවියේ නඩු අහනකොට රජුරෝ නඩු අහනවනේ අධිකරණ විනිශ්චය දෙනකොට තැන් වල සෙනග කෑ ගහනවා. මං කතා කරනකොට මැදින් කතා කරනවා. හතුරු කතා. මං නිතර කියනවා පින්වත්නි භවත්නි අතුරු කතා කරන්න එපා. මං කියන දෙයට කන් දෙන්න. කෑ ගහන්න එපා උසාවිය කියලා. අවවාද කරන්න මට සිද්ධ වෙනවා. මං උසාවියේ නඩු අහන තැනත් මිනිස්සු කෑ ගහනවා. මම මේ අවිආයුධ තියෙන රජ කෙනෙක්. අවිදරණ සේනාව මං වටේට ඉන්නවා. ඒත් මං කියන දේ අහන්නේ මිනිස්සු ഘോഷා කරනවා උසාවියේ. ඒත් නම් බුදුහාමුදුරනේ මං දැකලා තියෙන තමුන්නාන්සේ ධර්ම දේශනා කරනවා. දහස් ගණන් ශ්‍රාවකයෝ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේකින් බණ අහනවා මං දැකලා තියෙනවා. බුදුහාමුදුරනේ මේ බණ අහන කිසි තැනක කහින සද්දයක්වත් උගුර පාදන සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. ඊටාම තැම්පත්ව, ඊටාම නිහඬව, ඊටාම සංවරව, සුවිනීතව බණ අහනවා. එක් දවසක් බුදුහාමුදුරනේ මම දැක්කා රජතුමා කියනවා එක හාමුදුරු නමකට බණ අහනකොට කිඹුහුමක් යන්නා. කිඹුහුමක්. එක කිඹුහුමයි පිටත් උනේ පිට උනේ. ළඟින් හිටපු තව හාමුදුරු නමක් දණෙන් යනලා නිහඬ කිව්වා බුදුහාමුදුරු මන කියනවා සද්ද කරන්න එපා කියලා. මේ තථාගතයන් වහන්සේ මේ ශ්‍රාවකයෝ කොච්චර සුවිනීතව තැම්පත්ව ආචාරශීලීව සාන්තව හදලා තියෙනවද කියලා මට හරි සතුටක් ඇති වුණා. ඒිනුත් බුදුහාමුදුරනේ මන් තියෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාක්ඛාතයි සංඝරත්නය සුපටිපන්නයි කියලා. මේ කොසල් රජුරෝ පැහැදිච්ච තවත් කාරණයක්. ඒ වගේම රජුරෝ පස්වෙනියට කිව්වා බුදුහාමුදුරනේ බුදුරජාණන් වහන්සේ ළඟින් ඇසුරු කරන කලක් තිස්සේ උන්වහන්සේ ඇසුරෙන් ලබාපු අවදිකම ඇති. මම දන්නවා මේ හාමුදුරුවෝ කොච්චර සමගියෙන් ඉන්නවද කියලා. මේ රටේ
රජවරු එක්ක අඬදබර කරනවා. කත්තියාපි කත්තියේ විවදන්ති. බමුණෝ බමුණොත් එක්ක අඬදබර කරනවා. විවාද කරනවා. කලකෝලහල වෙනවා. අම්මා තාත්තා එක්ක තාත්තා අම්මා එක්ක මාතා පිතු විවදන්ති විවාද කරනවා. සහෝදර සහෝදරියෝ විවාහ කරනවා. වාද විවාද කරනවා. ගැටෙනවා. අඹදරුවෝ අඹු සැමියෝ ඒත් බුදුහාමුදුරනේ තමුන්නාන්සේගේ මේ ශාසනය වාගේ සමග්ගා සම්මෝධමානා කීරෝධකී භූතා සමගියෙන් ඉන්න ශ්‍රාවක පිරිසක් ගෝල පිරිසක් මං කවදාවත් දැක්කේ නැහැ. සමග්ගා සමගියෙන් ඉන්නවා. මේ භික්ෂුන් වහන්සේලා අතිශයින්ම සමගියෙන් ඉන්නවා කිව්වා. මං හොඳින් දන්නවා සම්මෝධමානා සතුටින් ඉන්නවා කිව්වා. කීරෝධකී භූතා කිරි වතුරේ වගේ පෑහිලා ඉන්නවා කිව්වා. අඤ්ඤමඤ්ඤම් පේචක්කෝයි සම්පස්සමානයි කියන එක ආදරෙන් ප්‍රියසින් බලමින් සෙනෙහසින් බැඳලා ඉන්නවා කිව්වා. ওই ගැනත් මම පැහැදුනා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වාක්ඛාතයි සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා. මේ අවදිකම මට ඇති වුණා කිව්වා මේ මගේ අත්දැකීම් නිසා. මේ කොසල් රජුරෝ කියපු තවත් කාරණයක්. ඒ වගේම පින්වත්නි කොසල් රජුරෝ කියනවා මේ ශාසනයට ඇතුල් වෙච්ච අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා පැහැදිලා බුදුන් සමග වාදයට ගැටෙන්න ආපු සමහරු ඒ වාද විවාද අත්හැරලා සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා සතුටු වෙනවා. මම දැකලා තියෙනවා අපි කලින් ශ්‍රවණ භාවයක් නැතුව ශ්‍රමණයෝ කියලා ලෝකෙට ගියා හිටියා. රහත්කමක් නැතුව රහතුන් වහන්සේලා කියලා ලෝකෙ රැවට්ටුවා. දැන් අපි නියම රහතුන් වහන්සේලා නියම ශ්‍රමණයෝ වෙලා ඉන්නවා කියලා සතුටු වෙනවා. අන්‍ය ශාසන වලින් පැමිණි පැවිද්දෝ. මේ දැකලත් මගේ ලොකු පැහැදීමක් ඇති වුණා බුදුහාමුදුරනේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වාක්ඛාතයි සංඝ රත්නයේ සුපටිපන්නයි කියන අවදිගම ධර්මාන්වය මට ඇති වුණා. අවසාන වශයෙන් කුසල් මහරජතුමා බුදුරජාණන් වහන්සේට කියනවා බුදුහාමුදුරනේ මග ළඟ ඉන්නවා වඩුව දෙන්නේ. ඉසිදත්ත පුරාණ කියන වඩු මහතුරු දෙන්න. එක් වතාවකදී මම යුද්ධයට ගිහිල්ලා යුද බිමේ తాවකාලික වාස භූමි ඉදි කරගෙන කඳවුරු බැඳගෙන ඉඳද්දී රාත්‍රිය මේ වඩුව දෙන්න මග ළඟ හිටියා. මේ වඩුව දෙන්න බුදුහාමුදුරනේ මම බලන් හිටියා බොහෝ වේලාවක් නිදාගත්තේ නැහැ. මන් දිහාත් බලනම අවදියෙන් ඉන්නවා. බොහෝ වේලාවක් රාත්‍රියේ නිදන් නැතුව ඉඳලා මේ අත කතා වෙනවා. මං අහන් හිටියා බුදුහාමුදුරනේ අද බුදුහාමුදුරුවෝ කොයි පැත්තේද වැඩ ඉන්නේ? මං ඉන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට ඉහදාලා මං ඉන්න දිහාවට පය දාලා මේ වඩුව නිදාගත්තා. මම භත්තා මම යානා මං නිසා ජීවත් වෙන මගේ බත්පතෙන් යැපෙන මගෙන් වැටුප් ලවන මගේ යටතේ ජීවත් වෙන මා නිසා අඹදරුවන් රකින්න මේ ඇත්තෝ මන් දෙන බත්පතට නෙවෙයි පත් කළේ තමුන්නාන්සේට. තමුන්නාන්සේගේ මහා උතුම් බුදු ගුණයට. මේක දැක්ක මට හිතුණා මේ ගිහි සද්ධාවන්තයෝ කොච්චර අපූර්වට බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශාසනයේ හික්මිලා තියනවාද කියලා. කනපොන අඳින පළඳින දෙයට වැඩිය බුදු ගුණයට ගරු කරන මගෙන් යැපෙන මේ වඩු මහත්වරු මා දිහාට පය දාලා තමුන්නාන්සේ ඉන්න දිහාට ඉහ දාලා නිදාගත්තේ. ඉසිදත්ත පුරාණ කියන වඩුව. මේ දැකලත් බුදුහාමුදුරනේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වාක්ඛාතයි සංඝ රත්නයේ සුපටිපන්නයි කියන අවදිකම මට ඇති වුණා කිව්වා. මේ විදිහට කුසල් මහරජතුමා තමන්ට මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රසාදය ඇතිවෙන්න ලැබිච්ච තමන් දැක්ක දුටු අත්දැකීම් ඒ තුලින් ලැබූ අවදිකම තුනුරුවන් පිළිබඳ අවදිකම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දීර්ඝ වශයෙන් ප්‍රකාශ කෙරුවා. මම බොහොම සැකෙමින් කිව්වේ කාරණා 7ක්. එහෙම කියලා කුසල් මහරජතුමා වැඳ කියනවා අහම්පි කෝසලකෝ බුදුහාඳුරනේ මමත් කුසල් රටේ. භගවාපි කෝසලකෝ ඔබ වහන්සේත් කුසල් රටේ. Mohandara
ඉල්පුර පසළොස්වක පෝදා දහම් සිසිලේ අපි ඔබ කැඳවාගෙන එන්නේ බෞද්ධ ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථානයක් බඳු වූ මහ පුදබිමකටයි. කිරිබත්ගොඩ නගරය සිංහල බෞද්ධ ප්‍රබෝධයෙන් මුළු මහත් දේශයටම ආලෝකයක් ලබා දෙන පුරවරයක්. මේ පුරවරයේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය, කිරිබත්ගොඩ එක්සත් සිංහල වෙළඳ සංගමය, කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සංගමය ආදී බොදුනුවන්ට ප්‍රබල ශක්තියක් ලබා දෙන සමිති සමාගම්වල පවා සමාරම්භය සිදු වූ කේන්ද්‍රස්ථානයක්. එවන් පුදබිමක දහස් සංඛ්‍යාත සිල්වතුන් සමග සුවිශාල සදැහැති ජනතාවක් සමග ස්වාධීන රූපවාහිනී සේවය ඔබේ පවුලේ නාලිකාව සවනක් රැස් පෝදා සජීව විකාශය ගෙනෙන්නේ. අපේ මේ උතුම් වැඩසටහන වෙනුවෙන් සදැහැති අනුග්‍රහය දක්වන්නේ මාතර ෆ්‍රීලන් ආයතනය. අපි තම ගෞරවයෙන් මාතර ෆ්‍රීලන් ආයතනයේ දායකත්වය මේ මොහොතේදී සිහිපත් කරනවා. දකුණු ලක ගෘහණියන්ගේ අත්ගුණය කැටි කරගත් විශ්මිත රසය සමගින් ගෙනෙන මාතර ෆ්‍රීලන් බැතිබර අනුග්‍රහය දක්වන සවනක් රැස් වැඩසටහනින් අපි සූදානම් වෙන්නේ ශාසනාලෝක වැඩසටහන ආරම්භ කරන්නට. සවනක් රැස් වැඩසටහන තුල තිබෙන ඊටම සුවිශේෂ වැඩසටහනක් ශාසනාලෝක. අපි අපේ රටේ පොඩි හාමුදුරුවෝ ටික රැකගත්තොත් තමයි මතු සම්බුද්ධ ශාසනය මේ රටේ බබලන්නේ. අන්න ඒ අරමුණ ඇතිව, ඒ උදාර අදිෂ්ඨානය ඇතිව ස්වාධීන රූපවාහිනී සේවය ලක්හඬ ගුවන්විදුලිය සෑම පුන් පොහෝ දිනකම පුංචි හාමුදුරුවන් වහන්සේලා වෙනුවෙන්ම ගෙනෙන සවනක් රැස් ශාසනාලෝක වැඩසටහනයි ආරම්භ කිරීමට අපි දැන් සූදානම් වෙන්නේ. දැන් කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ මේ ගෞරවනීය පරිසරයට පංචතූර නාද මැද්දේ මතු සම්බුද්ධ ශාසනය බබලවන අද කුඩා සාමණේරයන් වහන්සේලා වශයෙන් බණ දහම් ඉගෙන ගන්නා මේ පුංචි හාමුදුරුවරුන් මුතු කුඩ යටින් දහස් සංඛ්‍යාත පිරිසගේ සාදුනාද මැදින් ශාසනාලෝක වැඩසටහන පැවැත්වෙන ස්ථානයට වැඩමවා ගෙනෙන අවස්ථාව අපි දකින්නේ. අද කුඩා හිමිවරු හෙට මහා යතිවරුන් බවට පත් වෙනවා. උන්වහන්සේලා කුඩා කල සිටම රැකබලා ගැනීම මුළු මහත් ජාතියේම යුතුයකමක්. ඒ යුතුයකම ඉටු කරන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාල, ලක්හඬ ගුවන්විදුලිය මුළු මහත් රටේම ජනතාවගේ හදවත් තුළ පොඩි හාමුදුරුවෝ ටික රැකගන්න ගිහියන් විදියට අපි ඒකරාශී වෙන්න ඕන කියන පණිවිඩයත් සමග ගෙනෙන උදාර වැඩසටහනයි ආරම්භ කිරීමට මේ කුඩා සාමණේරයන් වහන්සේලා පෙරහැරින් වැඩමවාගෙන එන්නේ. පංචතූරනාද මැද්දේ මුතු කුඩ යටින් මේ වැඩම කරන කුඩා සාමණේරයන් වහන්සේලාට මතු සම්බුද්ධ ශාසනය බැබලවීම උදෙසා අධ්‍යාපනය මැනවින් සිදු කිරීමටත් විශේෂයෙන්ම චීවරයක් දරා ගත පමණක් නොව සිතද මහන කළ සුපේශල ශික්ෂාකාමී දිවි පෙවිතක් පුරවීමෙන් මතු සම්බුද්ධ ශාසනයට අවැසිම ශීලයෙන් ගුණයෙන් පිරිපුන් මහා යතිවරුන් පිරිසක් බවට උන්වහන්සේලා පත් කර ගැනීමයි ස්වාධීන රූපවාහිනියේත් ලක්හඬ ගුවන්විදුලියේ ශාසනාලෝක වැඩසටහනේ ප්‍රාර්ථනය. ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවයත් ලක්හඬත් සමග පොඩි හාමුදුරුවෝ රැක ගැනීම උදෙසා පවත්වන මේ වැඩසටහනට අපේ රටේ ගෞරවනීය ආයතන ගණනාවක ඒ වගේම පෞද්ගලිකවම
ඉමහත් ශ්‍රද්ධාවෙන් බුදු සසුන කෙරෙහි අප්‍රමාණ උදාර හැඟීමෙන් ඒකරාශී වූ සදහැවතුන් ගණනාවක් දායකත්වය ලබා දෙන බව අපි මේ මොහොතේදී තාම ගෞරවයෙන් සිහිපත් කරනවා. සාදුනාද මැදින් මේ වැඩම කරන පුංචි හාමුදුරුවරු තමයි මතු සම්බුද්ධ ශාසනයේ ශක්තිය, මතු බුදු සසුනේ බැබලීම. උන්වහන්සේලා මහා යතිවරුන් බවට පත්ව මේ දේශයත් මුළු මහත් විශ්වයත් සනහන උතුම් මහා සංඝ පරපුරක් බවට පත්වනු දැකීම මුළු මහත් බෞද්ධ ලෝකයාගේම ප්‍රාර්ථනය. අපි සියලු දෙනාම බුද්ධ ශාසනය වෙත අප්‍රමාණ සදහැයක්, අප්‍රමාණ ගෞරවයක් ඇතිව නොයෙකුත් පින්කම් සිදු කරනවා. ඒ අතරට මුළු මහත් රටම, මුළු මහත් ජාතියම බුදුනුවන් සියලු දෙනාම විශේෂ අවධානය යොමු කළ යුතුම කාර්යයක් ලෙස පොඩි හාමුදුරුවන් රැක බලා ගැනීම, පොඩි හාමුදුරුවන් වහන්සේලාට ශක්තියක් වීම උදෙසා ගිහියන් විසින් ඉටු කළ යුතු යුතුයකම් නොපිරිහෙලා ඉටු කිරීම. ඒ පණිවිඩය ඔබේ හදවතටම දැනෙන, සියලු දෙනාගේ ආශිර්වාදයේ හිමි වෙන ශාසනාලෝක වැඩසටහනට දැන් කුඩා සාමණේරයන් වහන්සේලා මුතු කුඩ යටින් වැඩමවාගෙන විත් වඩා හිඳුවා සිටින ආකාරයයි අපි දකින්නේ. අලුත්වැවේ සරණ ජෝති පුංචි හාමුදුරුවෝ, දිද්දෙනියේ ධම්මාරාම පුංචි හාමුදුරුවෝ, වැලිගම බුද්ධසිරි පුංචි හාමුදුරුවෝ, අලුත්වැවේ සරණ සුමන පුංචි හාමුදුරුවෝ, පොල්වත්තේ සද්ධාසිරි පුංචි හාමුදුරුවෝ, කිරිබත්ගොඩ සිරි සරණංකර පුංචි හාමුදුරුවෝ, මොරගල සරණ ධම්ම පුංචි හාමුදුරුවෝ, රජගම සරණ සිරි පුංචි හාමුදුරුවෝ, මාවරලේ සිරි සුමංගල පුංචි හාමුදුරුවෝ කියන පුංචි හාමුදුරුවන් වහන්සේලා ඊටාම ගෞරවාදරෙන් වැඩමවාගෙන විත් වඩා හිඳුවා සිටින අවස්ථාව. වයස අවුරුදු 9 ඉඳන් වයස අවුරුදු 14 දක්වා පුංචි හාමුදුරුවරු කණ්ඩායමක් තමයි අද ශාසනාලෝක වැඩසටහනේදී මේ ගෞරවය ලබන්නේ. උන්වහන්සේලා ඉදිරියෙන් වාඩි වී බොහොම සොම්නසින් සිටින පිරිසක් ඉන්නවා. ඒ තමයි සම්බුද්ධ ශාසනයට අසීරුම උතුම්ම යෝධම යුතුයකම ඉටු කරපු ගිහි පිරිස. තමන්ට දාව උපන් පුතෙකු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාසනයට පූජා කළ අම්මලා තාත්තලා මේ පුංචි හාමුදුරුවන්ගේ ඉදිරියෙන් වාඩි වෙලා ඉන්නේ ශාසනාලෝක වැඩසටහන. ඔවුන් කළ උතුම් මෙහෙවරට ගෞරවාදර බුහුමන් දැක්වීමට ඊටාම සුවිශේෂ හැඟීමකින් සූදානම්ව සිටින නිසයි පුංචි හාමුදුරුවන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ දෙමාපියන්ටත් ශක්තිය ලබා දෙන, උපහාර පුදන මේ උතුම් වැඩසටහනේ අනුශාසනාව පැවැත්වීමට දැන් ඊටාම ගෞරවාදරයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා ශාස්ත්‍රපති පූජ්‍යපාද නාවලපිටියේ සරණ ජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේට. සාදු සාදු සාදු. කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගරු කටයුතු මාකොළ මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඉල්මාසේ පුන් පොහොදා සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ලෝකයට බෙදා දෙන්නට 69ක් බුදුපුතුන් වහන්සේලා එකම මඟ නොයා මාර්ග 60කින් ලෝකයට අනුකම්පාව හිතසුව පිණිස වැඩම කළ උත්තම දවස අද දවස. සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේට අද දහස් සංඛ්‍යාත පිරිසක් රැස්ව සිටින මේ මොහොතේදී මේ බෝමළුවේ
වැඩ සිටින පුංචිම පුංචි ස්වාමීන් වහන්සේලා දකින පින්නතුන්ට පහන් සංවේගය ඇති වෙන්නට ඕන. ස්වාධීන රූපවාහිනිය මේ රටේ මහගෙදර රූපවාහිනී ඉතිහාසයේ ලක්ඛණ්ඩ සේවයත් සමග එක්කාසුව මේ රටේ ස්වාමින් වහන්සේලාට මුළු ලෝකයටම සේවය කරන්නට නැත්නම් ශාසනයට ආලෝකයක් ලබා දෙන්නට සැදී පැහැදී තම දයාබර අම්මගේ තාත්තගේ සෙනහස ආදරය gedara ඉතුරු කරලා පන්සලට පැමිණිලා දායක දායිකාවන් මව්පියන් කොට සලකගෙන ඒ හැමගේම උපස්ථානයේ ලබා ගනිමින් සසුන් කෙත බබලවන්නට වෙරදරන මේ පුංචි ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අද ස්වාධීන රූපවාහිනී සේවය මාසික වශයෙන් පොහොය දවසේදී සිදු කරන ශාසනාලෝක වැඩසටහන තුලින් උන්වහන්සේලාගේ ඉදිරි ධර්මචාරී ජීවිතයට අනුග්‍රහ දක්වීම සඳහා අධ්‍යාපන කටයුතු සාර්ථක කරලීම සඳහා මේ මොහොතේදී ක්‍රියාත්මක වන වැඩසටහනයි මේ දැන් ක්‍රියාත්මක වන්නේ. මේ ලෝකයේ උසස්ම දෙවි මිනිසුන් වඳින්න පුදන මහා ගුණ ඇති ජීවිතයක් තමයි පැවිදි ජීවිතය කියලා කියන්නේ. රජකම ලැබුණත් රජවරු පවා අද දවසේදී මහාන කමත පැවිදි බවට පත්වෙච්ච පුංචිම ස්වාමීන් වහන්සේටත් වඳින්න පුදන්නේ ඒ උතුම් ගුණය සලකගෙනයි. සමහර විට රාජාදි රාජෙකුවත් මහා බල සම්පන්න තෙද බල සම්පන්න රජෙකුවත් ඔවුන්ගේ ජීවිත කාලය තුලදී සිදුවෙන සමහර නොකටයුතු නිසා ජීවිතේ ඔවුන්ට සමහර විට කලකිරීමටපත් වෙනවා. තේමිය ජාතකයෙන් අපිට පැහැදිලි වෙනවා තේමිය කුමාරයා පුංචි කාලයේදී අන්දෙකු බිහිරෙකු වශයෙන් ක්‍රියා කළේ කිසිවක් නිසා නොව ඊට පෙර අවුරුදු 20ක් රජකම් කරලා 80000ක් අවුරුදු කළ රජකම් වල විපාක හැටියට අපායගාමීව ජීවත් වෙන්නට වූ නිසා තමන්ගේ පිය රජතුමාගෙන් තමන්ට උරුම වන රාජ්‍ය සම්පත්තිය අතහැරලා තමන් අන්ධයෙකු බිහිරෙකු කොරෙකු වශයෙන් ජීවත් වුණේ තමන්ට රජකම ප්‍රතික්ෂේප කරන්නට ඕන නිසා. ඒ නිසා රජකමටත් වඩා මහා උතුම් මහානකම ලබාගත් මේ පොඩි හාමුදුරුවෝ දෙස බලන විට ඔබට දරු සෙනහසෙන් අපිටත් දරුවෝ ඉන්නවා නේද කියන හැඟීම ඇති වෙනවා. උන්වහන්සේලා මේ අම්මා තාත්තා ශාසනයට පූජා කළේ ආදරයේ සෙනහස නැතුව නොවේ. සසුනට පුදන විට අම්මගේ තාත්තගේ දෙයස් වලින් උණු කඳුළු වැගිරුණා. සමහර අම්මලා තාත්තලා තම පුංචි පුතා සිප වැළඳ ගත්තා. සමහර පුංචි දරුවෝ මහාන වෙනකොට මහාන වෙන මොහොතේදී අම්මගෙන් තාත්තගෙන් ඉවත් වුණේ හැඬු කඳුලේ. අම්මා තාත්තා තමන්ට බර නිසා මේ දරුවෝ ශාසනයට පූජා කළ නොවේයි පින්නතුනි. ගහට ගෙඩි බර නැහැ. අම්මට තාත්තට කොයිතරම් දුගී දුප්පත්කම් තිබුණත් මේ දරුවෝ බරක් නැහැ. දහ දුක් විඳගෙන මේ දරුවෝ හදයි වඩයි. එහෙත් සසුනටත් තියෙන ආදරය සෙනහස නිසාම උන්වහන්සේලා මේ ශාසනික පැවිදි බව උන්වහන්සේලාට ලබා දීලා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහායි මේ පූජා කරලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේලා රැක බලා ගැනීම රටක ජාතියක විශාල වගකීමක් වෙනවා. ඒ වගකීම තරමක් දුරට හෝ තමන්ගේ ආයතනයට අරගෙන මේ වෙලාවේදී මාසික වශයෙන් ඉල්පුන් පොහෝ දවසේදී අද මේ විහාරස්ථානයේ සිදු කරන කාර්ය මැනවින් ශාසනාලෝක වැඩසටහන තුලින් දැන් ඉදිරිපත් වෙනවා. පොඩි හාමුදුරුවෝ වැඩ සිටිනවා ඔබ හමුවේ. ස්වාධීන රූපවාහිනී සේවයේ දැන් අපේක්ෂා කරන්නේ සසන ආලෝකමත් කරන්න, සසුන රැක දෙන්න. මේ
අනුග්‍රහයක් දැක්වීමක් වශයෙන් මේ සත්කාර්ය සිදු කරනවා. පුංචි හාමුදුරුවරුනි, ඔබ වහන්සේලා මේ ශාසනයට ඇතුළත් කළ ආදරණීය අම්මගේ තාත්තගේ පරම අපේක්ෂාව නම් මේ පැවිදි දිවිය තව තවත් ශක්තිමත් කරමින් ප්‍රයුජ්ජිත ආකල්ප තමන්ගේ තුල වර්ධනය කර ගනිමින් මේ බුද්ධ ශාසනයටත් මේ ශාසනයටත් සේවයක් කිරීමයි. ඒ වගේම අම්මගේ තාත්තගේ යුතුයකමක් තිබෙනවා. මේ දරුවෝ ශාසනයට පූජා කළේ සම්බුද්ධ ශාසනයට සේවය කරන්නට, ජාතියට සේවය කරන්නට නම් අම්මගේ තාත්තගේ පූර්ණ ආදරය වගේම අනුග්‍රහය මේ ශාසනයේ මේ පුංචි දරුවන් ශාසන පැවිදි බව උපසම්පදාව ලබාගෙන මහතෙරවරුන් වහන්සේලා බවට පත් වෙලා ශාසනයේ කටයුතු වඩාත් දියුණු කරන්නට දිරිදීම ශක්තිය දීමයි. මම හිතන්නේ කිසිම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ප්‍රාර්ථනාවක් නෙවෙයි පැවිදි බව ලැබපු තමන්ගේ මේ ආදරණීය පුංචි හාමුදුරුවෝ නැවත ගෙදරට ගෙන්න ගැනීම. එනිසා අපේ යුතුයකමක් තියෙනවා ගිහි සමාජයේ මේ මහා සංඝ රත්නය රැක ගැනීම. පන්සලේ සිටින ස්වාමීන් වහන්සේලා රැක ගැනීම. අම්මා තාත්තගේ සෙනහසින් ආදරයෙන් ඈත් වෙලා සහෝදර සහෝදරියන් ඈත් වෙලා පන්සලක වැඩ සිටින මේ පුංචි හාමුදුරුවෝ රැක බලාගෙන උන්වහන්සේලා ආරක්ෂා කිරීම ඔබේ යුතුයකමක්. සමහර වෙලාවට අපි දන්නවා පන්සල් වල ඉන්න පොඩි හාමුදුරුවරු ඇතම් සමාජ ව්‍යසන නිසා, සමාජයේ සමහර බලපෑම් නිසා, සමහර සමාජික පිරිස් නිසා තරුණ බවට පත් වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා ශාසනයෙන් ඈත් වෙලා යනවා. ඒක ශාසනයට කරන මහා පරිහානියක්. ජාතියට රටට කරන බුද්ධ ශාසනයට කරන මහා පරිහානියක්. තරුණ දූපුතුනේ ඔබත් ඔබේ යුතුයකමක්ව තිබෙනවා. පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවෝ, තරුණ හාමුදුරුවෝ රැකගෙන උන්වහන්සේලා යන මඟ අහුරන්නේ නැතිව වෙනස් වෙන ලෝකයට උන්වහන්සේලා ඇද නොදමා උන්වහන්සේලාගේ ජීවිත ආරක්ෂා කර දෙමින් මේ ශාසන සම්ප්‍රදාය ආරක්ෂා කරමින් ශාසනයට සේවය කරන්නට අවකාශ සලසා දීම තරුණ පින්නතුන්ගේ, වැඩිහිටි මව්පියන්ගේ, වැඩිහිටි යතිවරුන් වහන්සේලාගේ අපි සිළු දෙනාගේම යුතුයකමක් කොට සලකන්නට ඕන. ස්වාධීන රූපවාහිනී සේවයට අපගේ භක්ති ආදරය, ඒ වගේම ආශිර්වාදය ශාසනාලෝක වැඩසටහනක් තුලින් ශාසනය අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම පිළිබඳව අපේ ස්තුතිය පුණ්‍යානුමෝදනාව මේ වෙලාවේදී බොහෝම ආදරයෙන් කරුණාවෙන් දැක්විය යුතුව තිබෙනවා. සවනක් රැස් ශාසනාලෝක වැඩසටහනින් මතු බුදු සසුන බබලවන්න, අපේ පොඩි හාමුදුරුවෝ ටික රැකගන්න ජාතික මතයක් ගොඩනගන කාර්යයට මෙවර අප සමග දායකත්වය ලබා දෙමින් එකතු වන පිරිස අපි ගෞරවයෙන් මතක් කරනවා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජනීය කිරම විමල ජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම තායිලන්තයේ බැංකොක් නුවර වට්පාසි විහාරවාසී පූජ්‍යපාද ආචාර්ය අවිස්සාවේලේ ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නවදිල්ලියේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද පල්ලේගම විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම නාරාහෙන් පිට ගෞතම විහාරාධිපති පූජ්‍යපාද ඕමල්පේ සුමන රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, ඒ වගේම හොරණ වාසනාබේක සායතනය, එහි කළමනාකර අධ්‍යක්ෂ දයානන්ද බෝම්බුලගේ මහතා, ඒ වගේම ශාන්ති බුද්ධ භූමි වන්දනා සංවිධානයේ එහි අධිපති සුමිත් පලිහවඩන මහත්මයා, තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ආයතනයේ අධිපති සුනිල් තිලකවර්ධන මැතිතුමා, අයෝනි තිලකවර්ධන මැතිනිය, ඒ වගේම කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමය මේ පින්බිමේ දායක සභාව, විමල් ප්‍රේමචන්ද්‍ර කලාකරුවා ජනාධිපති සම්මානලාභී මූර්ති ශිල්පියාගේ සිව්වන ගුණ සමරුව සිහි කරමින් දෙහිවල නැදිමාල තිසාර ආර්ට් සෙන්ටර් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ස්වර්ණා නීලවල මැතිනිය සහ දියණිය, ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි අධිකාරී චිත්‍රා බොතේජු මහත්මිය, ඒ වගේම ඉඳුරුවගේ ඩේවිඩ් පෙරේරා පියාණන්ට සහ හෙට්ටිආරච්චිගේ වයලට් පෙරේරා මෑණියන්ට පුණ්‍යානුමෝදනා පිණිස තලවතුගොඩ ජයරත්න මෝටර්ස් ආයතනය,
DMS සෙනවිරත්න ලක්ෂ්මන් කුලරත්න මහත්මීන් දෙපළ උපන්දිනය වෙනුවෙන් මේ උතුම් කාර්යයට සහභාගී වෙනවා. බුදුසිරිත ගද්දෙන් සහ පද්දෙන් කළ කුළුඳුල් නිර්මාණයක පළමු මුද්‍රණයේ පිටපත් මේ පුංචි හාමුදුරුවන්ට පූජා කරන්න ඕන කියන හැඟීම ඇති කරගෙන ඒ වගේම උන්වහන්සේලාගේ දෙමව්පියන්ට පූජා කිරීමට සුනිල දියමත සුපිපි සියපත කෘතියේ ලේඛිකාව චන්දි සුරූපා හෙට්ටිආරච්චි මහත්මිය මේ පිරිස දායකත්වයෙන් අප සමග එක්වන්නේ පොඩි හාමුදුරුවෝ ටික රැකගන්න හැමෝගෙම හදවත්වල උදාර හැඟීමක් ජනිත කරවීමේ බලාපොරොත්තු ඇතිව ඔවුන්ගේ ඒ දායකත්වය සමග ප්‍රථමයෙන් පුංචි හාමුදුරුවරු සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කළ මේ උතුම් දෙමව්පියන් ජාතියම දොහොත් මුදුන් දී වන්දනා කළ යුතු මේ දෙමව්පියන්ට කෙරෙන පූජාවන් සඳහා අපි මේ ගෞරවනීය දායක පිරිසට බුදුසසුන රකින්න දායක පිරිසට අපි ආරාධනා කරනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඒ වගේම පිරිත් පොත් සිල් රෙදි ඒ වගේම වාසනා බේක සායතනෙන් රුපියල් 5000ක මුදලක් ඒ වගේම චිත්‍රා බොතේජු මහත්මියගේ ගමන් වියදම් දීමනා මුදල් මේ ඇතුළු මුදල් පරිත්‍යාගයන් සමග උතුම් දහම් පඬුරු පූජාවන් මේ උත්තම දෙමාපියන්ට ස්වාධීන රූපවාහිනී සවනක් රැස් ශාසනාලෝක වැඩසටහනේදී තමන්ගේ ආදරණීය පුංචි පුතා පුංචි හාමුදුරුව අතින්ම ලබා ගන්නට ඉඩ සලස්වන ඊටාම සංවේදී උතුම් අවස්ථාවක්. දැන් අම්මලා තාත්තලා ඉදිරියට ඇවිල්ලා තමන්ගේ පුංචි පුතාගේ දැන් පුංචි හාමුදුරුවන්ගේ දෙපා වැඳලා මේ උන්වහන්සේ අතින් උන්වහන්සේට සදාතනික විමුක්ති මාර්ගය පුංචි කාලෙදිම හෙළි කර දීම පිළිබඳව ලබා දෙන ගෞරවයෙන් බාර ගන්නා ලෙස ඊටාම ආදරයෙන් අම්මලා තාත්තලාගෙන් අපි ඉල්ලා හිටිනවා. මේ අම්මලා තාත්තලා තමයි බුද්ධ ශාසනය රැකගන්න නිහඬ බලවේගය. ඔවුන් ඉදිරියේ පෙරමුණේ උත්සව සභාවල් වල හැමෝම දකින වේදිකා මත නොහිටියට නිහඬව දිවිගෙවමින් සම්බුදු සසුන රැකගන්නා යෝධ ශක්තිය මේ හාමුදුරුවෝ ශාසනයට පූජා කරන අම්මලා තාත්තලා බව අපි හැමෝටම පැහැදිලි. දැන් පුංචි හාමුදුරුවන් වහන්සේලා වෙත පූජාවන් සිදු කරන අවස්ථාව. උන්වහන්සේලාගේ අධ්‍යාපනය උදෙසා ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් පූජා කරනවා. සදහම් දෙසීම හෙවත් බුදුබණ කියන හැටි එහෙමයි පොඩි හාමුදුරුවනේ අපේ පන්සල දහම් දැනුම පාලි භාෂාව තරණය ග්‍රන්ථ සිංහල භාෂාව පිළිබඳ ග්‍රන්ථ බුදුදහම බුද්ධිමතුන්ගේ ඇසින් ග්‍රන්ථය සෝපාක රහතන් වහන්සේ සාමණේර ප්‍රශ්න ග්‍රන්ථය පොහොය දින වරුණ සාමණේර බණ දහම් පොත සිංහල අර්ථ සහිත ධම්මපදය බෞද්ධයාගේ අත්පොත ඒ වගේම සුනිල දියමත සුප්පි සියපත මේ කෘතිය Life of the Buddha level 1 2 and 3 the Buddhist series level 4 Buddhism for beginners මේ ඉංග්‍රීසි ග්‍රන්ථ ඒ වගේම මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂ ඇතැම් විට ලොකු හාමුදුරු කෙනෙක් වුණාමත් Tamanගේ මේසෙ මත කාලාන්තරයක් තිස්සේ තබා ගන්න ශබ්දකෝෂයේ බවට පත්වේවි මේ අද ලක්හඬින් ස්වාධීන රූපවාහිනී සේවයෙන් ලබා දෙන මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය මෙවන් උතුම් පූජාවන් පුංචි හාමුදුරුවන් වහන්සේලාට සිදු කෙරෙන අවස්ථාව ඉන්දියාවේ මහා සංඝරත්නය වෙනුවෙන් සකස් කළ රිදී පාත්‍ර පූජා කිරීමද සිදු වෙනවා. නවදිල්ලියේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද පල්ලේගම විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඒ උදාර පරිත්‍යාගය කරන්නේ. ඒ වගේම තායිලන්තයේ බැංකොක් නුවර වට්පාසි විහාර වාසී ආචාර්ය පූජ්‍යපාද අවිස්සාවේල්ලේ ධම්මානන්ද හාමුදුරුවෝ තායි චීවර ආදිය පූජා කිරීම සිදු කරනවා. මේ සියලු පූජාවන්ගේ අරමුණ පුංචි හාමුදුරුවන් වහන්සේලාට යහපත් ශාසනික ගමන් මගකට උදාර ගමන් මගකට
මුළු මහත් බෞද්ධ ලෝකයාගේම ආදරය ගෞරවය සමග ශක්තිය ලබා දීම බව අපි තාම ගෞරව ආදරයෙන් යුක්තව සිහිපත් කරනවා. විශේෂයෙන් මේ උදාර කාර්ය උදෙසා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය, ලක්හඬ ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලය මේ සියලු දෙනා බුදු සසුන සුරැකිය යුතුය යන උත්තම හැඟීමෙන් යුක්තව දායක වන බව අපි සිහි කරනවා. හොරණ වාසනා බේකර්ස් ආයතනය බුද්ධ ශාසනය රැක ගැනීම උදෙසා සෑම ශාසනාලෝක වැඩසටහනකදීම රුපියල් 5000 බැගින් මුදල් පරිත්‍යාගයන් සෑම සාමණේරයන් වහන්සේ නමකටම උන්වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන්ම සිදු කරනවා. දැන් හොරණ වාසනා බේකර්ස් අධ්‍යක්ෂ නන්දන පෙරේරා මහතා සිදු කරන්නේ ඒ පූජාව සවනක් රැස් ශාසනාලෝක සදහැවතුන්ගේ සාදුනාද මැද්දේ පුංචි හාමුදුරුවන් වහන්සේලාටත් උන්වහන්සේලා පූජා කළ ආදරණීය දෙමාපියන්ටත් මේ පූජාවන් සිදු කරමින් සෙසු බුදු සසුනට ආදරය කරන මව්පියන්ගේ ඇස් ඇරවීමට පුංචි පුතාලා ශාසනයට පූජා කිරීමට ශ්‍රද්ධා සම්පන්න හිතක් ශක්තිමත් හිතක් ජනිත කිරීමටද මේ පින හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. සංඝ ශාසනය තවදුරටත් පෝෂණය කිරීමට අවැසි යුගයක අප සිටින නිසා දැන් තවත් සුවිශේෂ අවස්ථාවක් ලැබෙන්නේ මේ සවනක් රැස් ශාසනාලෝක වැඩසටහනේ උදාර වූ අවස්ථාවක්. පුංචි හාමුදුරුවන් වහන්සේලා අතුරින් එක් පුංචි හාමුදුරුවන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කෙටියෙන් සිදු කිරීමට සූදානම් වෙනවා. ඒ ධර්ම දේශනාව සිදු කරන්නට පෙර තවත් පූජාවක් මේ පුංචි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් සිදු කරනවා. කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ආයතනය එහි අධිපතිතුමා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ආයතනය එහි අධිපතිතුමා ඇතුළු ඊට සම්බන්ධ සදහැවතුන් විසින් බුදු සසුන බැබලේවා පුංචි හාමුදුරුවෝ ටික රැකගන්න මුළු මහත් බෞද්ධ ජනතාවගේම ඇස හිත යොමු වේවා මේ ප්‍රාර්ථනෙන් මේ පූජාව සිදු කරන අවස්ථාව. ඒ වගේම අපේ හාමුදුරුවෝ අනුශාසනාවෙදිත් සිහිපත් කළා තරුණ තරුණියන්ටත් පුංචි හාමුදුරුවන් තරුණ හාමුදුරුවරුන් ආශ්‍රය කරන විට යුතුයකමක් තිබෙනවා. උන්වහන්සේලාගේ ශීලය නොබැඳි ගමන නොබිඳි පවත්වා ගැනීමට ශක්තියක් වීමට. සුදර්ශනාරාමාධිපති අපේ ගෞරවනීය මංගල හාමුදුරුවෝ විශේෂයෙන් සිහිපත් කර අපේ හාමුදුරුවනේ තරුණ දූවරුන්ටත් විශාල වගකීමක් තියෙනවා. මේ පුංචි හාමුදුරුවෝ තරුණ භාවයට යොවුන් භාවයට පත් වෙනකොට තරුණ දූවරුන්ට විහාරස්ථානයේදී උන්වහන්සේලා ඇසුරු කිරීමේදී Tamanගේ ඇවතුම් පැවතුම් නිසි ලෙස පවත්වා ගනිමින් උන්වහන්සේලාගේ ශීලය බිඳහෙලලා උන්වහන්සේලාගේ ගමන් මඟ වෙනස් කරලා උපවිදි වෙන සිත් පහල කරලා භයානක අකුසල් රැස් කරගන්න එපා කියන ඉල්ලීමත් කළ යුතුයි කියලා අපේ නායක හාමුදුරුවෝ සිහිපත් කළා. ඇතැම් අවස්ථාවල එවැනි තත්වයන් දකින්නට ලැබෙන නිසා දැන් පුංචි හාමුදුරු නමක් මේ අතුරින් සිය ජීවිතයේ ප්‍රථම වරට පවත්වන රූපවාහිනී කෙටි ධර්ම දේශනාව පවත්වනවා. උන්වහන්සේ මාවරලේ බද්දිය හාමුදුරුව අපිට මතක් වෙන්නේ මාවරලේ කියනකොට මාවරලේ සිරි සුමංගල පුංචි හාමුදුරුවෝ වයස අවුරුදු 12යි. ඒ වගේම අද මාවරලේ සිරි සුමංගල හාමුදුරුවන්ගේ 12 වෙනි උපන්දිනය සුබ උපන්දිනයක් වේවා ආශිර්වාද වේවා කියන ප්‍රාර්ථනයත් එක්ක අපි සිහි කරනවා මේ සුමංගල හාමුදුරුවන්ගේ අම්මයි තාත්තයි මෙතන ඉන්නවා. ගුණසේකර මහත්මයා එතුමා පෙදරේරු වෘත්තියෙන් Tamanගේ පවුල ජීවිතය දරුවන්ගේ ජීවිතය ශක්තිමත් කිරීමට වෙහෙසෙන පියෙක්. අම්මා ගෘහණියක්, අක්කලා 4 දෙනයි, අයියලා 4 දෙනයි ඉන්න මේ පුංචි හාමුදුරුවෝ අවුරුදු 10 දී මහණ වුණේ පැවිදි වුණේ කැලණිය බෞද්ධ මධ්‍යස්ථානයේදී. දැන් මාවරලේ සිරි සුමංගල පුංචි හාමුදුරුවනේ ඔබ වහන්සේට ආරාධනා කරනවා ශාසනාලෝක ධර්මදේශනාව
පැවැත්වීමට සාදු සාදු සාදු. 2014 වන ඉල් මාසයේ පුර 15ක් පෝදා අද ස්වාධීන රූපවාහිනිය හා ලක්හඬ ගුවන් විදුලියත් ශාසනාලෝක වැඩසටහන මගින් කුඩා ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උපකාර අනුග්‍රහ ලබා දීම පිළිබඳව අපි ඔබ සැමට පින් අනුමෝදන් කරනවා. කුඩා කලම අපි අපේ මව්පියන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් වෙන් වෙලා ගී සැපත් අතහැරලයි මහණ වුනේ. අපේ අම්මා තාත්තා අපිට ඊටමත් ආදරේ. ශාසනයට අපි පූජා කළේ ආදරය නැති හින්දා නෙමෙයි. බුද්ධ ශාසනයටත් අපට තරම්ම ආදරය නිසායි. දුක්ඛම් කටළු විඳගෙන නොවිඳිනා බර කරට අරගෙන අපව පෝෂණය කළ මව්පියෝ ශාසනයට අපව පූජා කළේ උතුම් පැවිදි ජීවිතයේ තියෙන වටිනාකම දන්න නිසායි. බුද්ධ ශාසනය රැකගනිමින් බුද්ධ ධර්මය ලෝකයට කියා දෙමින් විශාල සේවයක්